ළමයි මේ දවස්වල වැඩ පොඩ වැඩි වුණා. ඒ හින්දා ඔයාලා කෙනෙකුට හොයලා බලන්න බැරි වුණා. ඒ අතරතුර ඉද්දී මට ක්ලාස් එකෙන් ළමයි යම්ලා දෙන්නේ 3 දෙනෙක්ගෙන් කෝල් කීපයක් ආවා. ඒ කෝල් වල තිබ්බේ ළමයි ගොඩක් අර පසුබෑමකට ලක් වෙච්ච කතාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට 26 level ලියන කට්ටිය පොඩි රැල්ලක් යනවලු එක්සෑම් එක මේ පාර අර නිකන් ෆස්ට් ෂයි එක නොලියා හෝ හේලියන්නම් වාලේ ලියලා සෙකන්ඩ් ෂයි එක කරනවා වගේ සීන් එකකට ගිහිල්ලා තියෙනවලු ගොඩක් බහුතරය. එතකොට මම දැන් ක්ලාස් වලත් ඕක ගැන කතා කරලා තියෙනවා. එතකොට දැන් මේ එන්න මේ ළඟ අවුරුදු වල ওই ප්‍රවණතාවය පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ ළමයි අර සබ්ජෙක්ට් 3 අමාරුයි කියලා දැනෙච්ච ගමන් ඒ ලෙවල් අතාරින එකක් කරනවා. හරි. ඒතකොට සාමාන්‍ය ඒ ලෙවල් අතාරින එක මම ක්ලාස් එකේ නම් මේක කියලා තියෙනවා. ඒ ලෙවල් ෆස්ට් ෂයි එක තමයි බං අර අපි හොඳටම ගැම්මෙන්ම කරන ෂයි එකනේ ඔක. හරි. එතකොට ඒක අතාරිනවා කියන එක ඇතුලේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. හරි. එතකොට ඔයා එහෙම අතාරින්න හිතලා ඉන්න ළමෙක් නෙවෙයි නම් මේක බල කාලේ ගන්න එපා. හරි. ස්කිප් කරලා ඔයාගේ වැඩක් කරගන්න. හරි. ඔයා මේ එන ෂයි එක ඔහේ කරන්නම් වාලේ කරන එකෙක් හරි නොකර ඉන්න හිතාගෙන ඉන්නවා හරි නම් මේ වීඩියෝ එක බලන්න. හරි. මේ වීඩියෝ එක ගොඩාක් කොල්ලේ නැති වෙයි. මම මේ දැන් කොළඹ ඉඳන් ආව විතරේ ආපු ගමන් මගේ ඔළුවේ වැඩ කරේ ඉද්දිනුත් දැන් මේ මෙහෙම දෙන්නේ 3 දෙනෙක් කතා කරා. හරි. දෙන්නේ 3 දෙනෙක් කතා කරා මෙහෙම එක්සෑම් ස්කිප් කරන කතාවක් කියනවා. ඒ ලෙවල් හරියට කරන්නේ මොකද සෙකන්ඩ් ෂයි එකක් කරනවලු. ඔන්න ඔහොම එකක් ආවා මට නිකන්. හරි තේරිච්ච විදියට. ඉතින් බං මේ කියන්න ඕනේ මෙච්චරයි. සරලව කතාව කියන්නම් වැඩි වෙලාවක් කන්න ඕනේ නැහැ. උඹ ඒ ලෙවල් කරනවා නම් හරි ඒ ලෙවල් ගොඩ දාන්න තියෙන හොඳම ෂයි එක තමයි බං ෆස්ට් ෂයි එක. හේතුව උඹ දැන් අපි සාමාන්‍ය මොකක් හරි දෙයක් කරද්දී අපිට ලොකුවටම ඉන්ට්‍රෙස්ට් එක දැනෙන්නේ, ලොකුවටම මුමනාව දැනෙන්නේ, හරි ලොකුවටම ආසාව හිතෙන්නේ අපි මේ දේ පළවෙනි වතාවට කරද්දී. හරි සාමාන්‍ය කාලයක් එක්ක ඒක කරලා එපා වෙනවා. හරි. දැන් උදාහරණයක් විදිහට හිතාමුකෝ අපි බත් කනවා කියලා හිතාමුකෝ. බත් කාලා එපා වුණාම මොකද වෙන්නේ? පොත්තුවක් හරි මොකක් හරි කඩෙන් කනවනේ කියලා. ඒ වගේ තමයි. හරිද? එකම දේ අර ගොඩාක් සැරයක් කරන්න ගියාම ඒක එපා වෙනවා. හරි? එතකොට දැන් ඔය ෂයි එක ස්කිප් කරනවා හරි අතාරිනවා හරි ඒකට මොකක් හරි හේතුව වෙන්න ඇත්තේ ඔයාලා මේ වෙද්දි හරියට වැට්ටික් කරගෙන නැතුව ඇති. හරි? මම පොඩි මේකක් දෙන්නම්. ඔයාලා මේ වෙද්දිත් වැට්ටික් කරලා නැත්තම් බන් තාමත් පුළුවන් වැඩේ කොට දාගන්න. හරි? තාමත් පුළුවන් කොට දාගන්න. ඒ කියන්නේ තව දවස් මං හිතන්නේ 100ක් විතර තියෙයි. හරි ආසන්න වැඩි. හරි ඔයාලා ගණන් කරලා බලන්න. 100ක් විතර තියෙයි. ওই 100 ඇතුළේ ඔයා පොඩ්ඩක් උඩ පැනලා දඟලලා මොනා හරි කරගත්තොත් හරි ඒ කියන්නේ මම මේ සබ්ජෙක්ට් එක ඇතුලේ වැඩේට බැස්සොත් මේක කරගන්න පුළුවන්. හරි බැරි කතාවක් නෑ. හරි ඒ හින්දා මේ අතෑරලා ඉන්න අය අතාරින්න එපා බං. ඒ කියන්නේ මම හේතු ටිකක් කියනවා අතාරින්න එපා කියන්නේ. මම කිව්වනේ දැන් මේක ඇත්තටම නිකන් අර රත්තරන් වගේ වටින ෂයි එකක්. හරි. ඒ කියන්නේ ෆස්ට් ෂයි කියන්නේ රත්තරන් වගේ වටින ෂයි එකක්. මොකද උඹට මේ ටිකේ මේ ෆස්ට් ෂයි එකේ අර A level කරන්න ඕනේ කියන එක ඇතුලේ තියෙන කන්ඩිෂන් ටික, සපෝටිව් කන්ඩිෂන් ටික ඔක්කොම ටික තියෙනවා. ඒ කියන්නේ සහයෝගය හම්බෙන්න ඕනේ පැතිකලින් ඔක්කොම හම්බ වෙනවා. හරි. උදාහරණයක් විදිහට ගත්තොත් ඉතින් ඔයා සෙකන්ඩ් ෂයි කරනවා කියලා. හරි. සෙකන්ඩ් ෂයි කරන්න ගත්තොත් සමහරලාවට ගෙදර ආර්ථිකමය ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ සමහරලාට අම්මලා තාත්තලා තනු දැන් එක මට්ටමේ අම්මලා තාත්තලා උදව් කරනවා. ඒ කියන්නේ එක පවුල් පසුබිම් තියෙනවනේ. ඒතොර ඒ කට්ටියගේ එක ආර්ථික මට්ටම් තියෙන බං. එතකොට ඔයා ඉන්න ආර්ථික මට්ටම ඔයා දන්නවා. ඔයා අංකයකට හිතලා බලන්න අවුරුදු 2කමාරක් හෝ 2ක් මේ වෙනකල් වියදම් කරලා තව අවුරුද්දක් වියදම් කරන්න පුළුවන්ද කියන එක ඔයා හිතලා බලන්න. හරි. සමහරලාට දෙමව්පියෝ ඔයාලට කියන්නේ නැතුව එන ගේමක් ගහගෙන කාගෙන ඕක අල්ලගෙන වෙන්න පුළුවන්. හරි. එතකොට තව ෂයි එකක් ඕක ඔයා තීරණය කරාට සමහරලාට දෙමව්පියන්ගේ පැත්තේ ඒක කරන්න අමාරුයි. ඔයාලගේ නංගිලා මල්ලිලා තව පහලින් එනවා ඇති. හරි. ඒතකොට ඒ කට්ටිය ඒ ළමයිට වියදම් කරන්න ඕනේ. හරි. ඒවත් එක්ක දෙමව්පියන්ට ඕක පොඩ්ඩක් වදයක් වෙනවා අංක 1. හරි. දෙමව්පියන්ට වදයක් වෙනවා අංක 1. ඒ ඉන්න තව අවුරුද්දක් මේ මාසෙකට 15000ක් ඒ වගේ යනවා නේද කරනවා කියන්නේ ඇත්තටම. ඒ වගේ ගාණක් දෙමව්පියන්ගෙන් ඛණ්ඩ තරම් හිත හදාගන්න එපා බං. ඒ කියන්නේ උඹ A level සෙකන්ඩ් ෂයි එකක් කරන්න හිත හදාගන්නවා කියන එක ඇතුළෙම තියෙන්නේ තව ගානකට දෙමව්පියන්ගේ මේවා කරන එක. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. සල්ලි හම්බ කරන්නේ නැහැ නේ. හම්බ කරන දවසක තේරෙන්නේ. හරි. ඒ හින්දා එක පැත්තක් ඒක. හරි. දෙමව්පියන්ට වදයක් වෙන්න එපා. හරි. ඊට පස්සේ තමයි ඔයාගේ ජීවිතයේ අවුරුද්දකින් එහෙම් පිටිම පස්සට යනවා බං.
හරි අවුරුද්දකින් එහෙම පිටිම පස් හැරෙනවා. ඔයා ෆස්ට් එකේ වැට් එක හරියට කරගෙන මේක එකපාර උඩ දාගත්තා නම් බං ෆස්ට් එකේ කැම්පස් ගියා අවුරුදු 24ක් විතර වෙද්දි කැම්පස් එකෙන් අවුට් වෙනවා. ඉන්ජිනියරින් ගියොත් 24න් අවුට් වෙනවා. හරි මෙඩිසින් ගියොත් 25න් 26 වගේ 25 26 වගේ අතර අවුට් වෙන්න පුළුවන්. හරි ඒ හින්දා මම මේ ෆස්ට් එකේ අතාරින්න එපා. ඒ කියන්නේ හරි ඔයාලට අතාරින්නම හේතු තිබ්බත් හරි අතාරින්න නැතුව ඉන්න හේතු ටිකක් හොයාගන්න පුළුවන්. ඈ බැරි කමක් නැහැ. ඔයා හොයලා බලන්න. හරි. එහෙනම් අර ජීවිතේ අවුරුද්දක් පස්සට යනවා කියන එක ලොකු බලපෑමක් තියෙනවා. ඔයාට කැම්පස් ගියම තේරෙයි. දැන් මම මේ කතාව කියන කියලා සෙකන්ඩ් තර්ඩ් අය තරහ වෙන්න එපා. දැන් උඹලට වෙන කරන්න දෙයක් නැහැ නේ බං. හරි උඹලා මොකක් හෝ හේතුවක් ඉඳලා මේ වගේ වීඩියෝ නොදකපු හින්දා හෝ ඔයාලා කියපු සර්ලා නොකියපු හින්දා හෝ මේ දි සෙකන්ඩ් එකක් කරන්න තීරණය කරලා තියෙනවා. හරි. අපි ඒක පැත්තෙන් තියමු. ඔයත් මේ ෂයි එක උපරිම කරන්න දෙන්න. සෙකන්ඩ් එක කරන්න එකේ තර්ඩ් එක කරන්න හිත හදාගත්තා කියන්නේ ඌ අමුම කාල කන්නේ කියනවා බං. හරි. ඒ ලෙවල් එකට යන්න එපා. මේ පාරේ ඉවර කරන්න. හරි. හොඳම වැඩේ බං මේ මොහොතේ කරන්න තියෙන වැඩේ මේ මොහොතේ කරලා දාන්න. හරි. මේ මොහොතේ කරන්න තියෙන හොඳම වැඩේ කරන්න. ඒක ඇතුළට ෂයි එක ස්කිප් කරනවා කියන එක දාන්න එපා. ෆස්ට් ෂයි එකෙන් අනිවාර්යෙන් උඹට පුළුවන් උපරිම මේ ටිකේ කරලා ඉවරලා ගොඩ දාගන්න බලපන්. හරි බැරි වෙන්නේ නැහැ. හරි මේ කාලේ ඇති. හරි. හැබැයි උවමනාව තියෙන්න ඕන බං. නිකන් A level part time කරන්න බෑ බං. maths bio කරනවා නම් බෑ. හරි. අනිත් සබ්ජෙක්ට් වලත් එහෙම ස්කිප් කරන්න හිතන් ඉඳලා මම දන්නේ නැහැ. බහුතරේ ඉන්නේ maths bio වල. හරි. අනිත් සබ්ජෙක්ට් වලත් ඉන්නවා නම් උනුත් මේක බලලා ඉතින් ස්කිප් කරන්න එපා බං. හරි. ඒක මම මෝඩම තීරණයක්. ඒ හින්දා පළවෙනි එක තමයි දෙමාපියන්ගේ සල්ලි ටික අපරාධේ. දෙවෙනි එක ඔයාගේ ජීවිතයේ අවුරුද්දකින් එහා පැත්තට යනවා. ඒක ඔයාලට කාලයක් ඇති තේරෙයි. හරි. සමහරවිට ඔයා කැම්පස් යද්දී ඔයාගේ සේම් ඒජ් අය හරි වෙන බිස්නස් පටන් ගන්න තියෙන්න පුළුවන්. ඔයාට බිස්නස් පටන් ගන්න මේ වෙලාවේ වත්කම් නැති වෙන්න පුළුවන්. හරි. තේරෙනවනේ. එතකොට ඒවා ඉස්සරහට කම්පෙයාර් වෙනවා. අපි හිතුවේ නැති වුණාට. හරි. අපි හිතන්නේ මේ වෙලාවේ A level කරගෙන හිල්ලකින් ඉන්න කරන්නේ. හරි. ඒක එතනින් එහා පැත්තේ ස්ටෙප් එක ටිකක් එන අර නිකන් ක්‍රිටිකල් පොයින්ට් එකක්. ඒක නිකන් නේ අපි අර රියල් එකේ ජීවත් වෙන්න වෙන සීන් එකක් එනවා A level ඉවරෙච්ච එකම. හරි. හරි. ඊට පස්සේ තුන්වෙනි එක තමයි දෙමව්පියොන්ට සමහර වෙලාවලට නේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. හරි. දැනටත් ලෙඩ රෝග මොනවා හරි ඇති. හරි. එතකොට ඒ දේවලුත් එක්ක ඔයා ඒ මිනිස්සු බං අර දැන් සාමාන්‍ය කොච්චර අමාරුකම් අපහසුතාව තිබ්බත් දෙමව්පියෝ ඕක පළවෙනි පාර ඉවසගෙන ඉන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ලෙඩ රෝග තියෙන නම් බං සමහරලාට ලෙඩේට ඕන බෙහෙත් ටික ගන්න නැතුව උඹේ වැට් ටික කරලා දෙනවා ඇති. හරි. උඹ දන්නේ නැතුව ඇති. හරි. එහෙනම් සමහර මන් දැකපු දෙයක් තමයි බං ෆස්ට් ෂයි කියලා වුණාට පස්සේ ওই දෙමව්පියන්ගේ තියෙන ලෙඩ වැඩි වෙනවා බං. හරි. ලෙඩ වැඩි වෙනවා. එතනින් එහාට පස්සේ අර හොඳටම වැඩි වෙනවා. හරි. සමහරලාට අම්මලා තාත්තලා නැති වෙන්න පුළුවන්. හරි. ඒවා වෙන දේවල් සාමාන්‍ය. එතකොට ඔයාලාට මේ ෆස්ට් ෂයි එකේ හෝ මේ ලියන ෂයි එකේ හම්බෙන සපෝට් එක සපෝටිව් එන්වයරන්මන්ට් එක ඉස්සරහා ෂයි එක හම්බෙයි කියන එක බලාපොරොත්තු වෙන්න එපා. හරි. ඔයා මේ වෙලාවේ කරන්න තියෙන දේ තමයි හරි මානසික වැටලා ඉන්න පුළුවන්. මේ වෙලාවේ කරන්න තියෙන දේ තමයි පොඩ්ඩක් හිත හදාගෙන වැඩේට බහින්න. හරි. උඹට මේ ඔය ටික බැරි වෙන්න හේතුව තමයි උඹ මෙච්චර කාලයක් වැඩ නොකරපු එකනේ. උඹ වැඩ කරපු එකෙන් නම් මේ ටික මේ වෙද්දි උඹ වෙන පොසිටිව් මයින්ඩ් එකකින් ඉන්න. උඹ දන්නවා උඹට ඒකක් එනවා කියන. හරි. තව ඔය වැඩ කරපු එකට තව මාසයක් විතරදී දැනෙනවා. බෑගකට දැනෙනවා. ඒ තුනක් එනවා නම් ඒක දැනෙනවා. හරි. සබ්ජෙක්ට් එකක් දැනෙනවා නම් දැනෙනවා. මම කලින් කියලා දෙන ක්ලාස් වල. ඒ හින්දා මේ වැඩේ අතාරින්න බෑ. හරි. වැඩේ අතාරින්න බෑ. වැඩේ එල්ලිලා ඉන්න A level කියන එක ගොඩ දාන්න දේවල් කිහිපයක් ඕන වෙනවා. අංක එක ඌ මීටරයක් වෙන්න ඕන බා. ඒ කියන්නේ මීටරයක් කියන්නේ උඹ A level O level හොඳ මට්ටමක පාස් වුණා කියන ඌ මීටරයක් සාමාන්‍ය. හරි. ඒ කියන්නේ මැත් බයෝ එක මෙච්චර කාලෙ එල්ලලා හිටියේ. හරි. උඹ මීටරයක් වෙන්න ඕන. ඊට පස්සේ උඹට අසීමිතව කැපකිරීම කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ද කැප කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඊළඟ එක තමයි උඹට අර හිත එක තැනක තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඔහේ දුව හිත දුව අරක දැක්කොත් ඒක පස්සෙත් එනවා. ඒ වැඩේ හරියන්නේ නැහැ මේකට. හරි. ඊට පස්සේ ඉතින් ලක් එකකුත් තියෙන්න ඕන බං. හරි. ඔය හතරම කම්ප්ලීට් වුණාම පස්සේ තමයි සාමාන්‍ය ඔක්කොඩ යන්නේ. හරි. එතකොට තව දේවල් තියෙන්න පුළුවන්. හරි. මේන්ලි බලපන්න ඔය ටික. හරි. ඒ හින්දා මේ ඔය ටික කම්ප්ලීට් වෙලා ඇති දැන් ඔයාගේ. හරි. ඔය දෙක කම්ප්ලීට් වෙලා ඇති. ඔයා A level කරන දෙන්නේ නැති දේ තමයි උගෙන් අර වෙන්න ඕන කැපකිරීම දෙන්නේ නැහැ. උට ඕන දේවල් අර හොයාගෙන ඉය කියලා බලන් ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ බං ජීවිතේ. හරි. ඔයා ඒක පස්සේ පන්නලා ගිහිල්ලා අරගත්තොත් තමයි ඒක එන්නේ. හරි. ඒ ස්වභාව ධර්මයේ දෙන විදියේදී. හරි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හරි. ඒ කියන්නේ ඔයා කැපකිරීම ගොඩක් කරලා අර මිනිහෙක්ට කෙලවෙනවා කියන එක, ඒ කියන්නේ මිනිහෙක් කැපකිරීම ගොඩක් කරාට පස්සේ උට කෙලවෙනවා කියන එක ඒක සාමාන්‍යයෙන් එන අහමු සිදුවීමක්. හරි.
ආමු සිදුවීමක්. ඒක තමයි මම කිව්ව වාසනාව කියලා. හරි. ඒ වාසනාව නැතිකම. ඒකට කරන්න දෙයක් නැහැ. හරි. එතකොට මේ වාසනාව ඉතින් සාමාන්‍ය හැමෝටම වගේ තියෙනවා. ඉතින් ඒකනේ අඩු වැඩි වශයෙන් තියෙනවා. එහෙනම් ඒක ලොකුට විශ්වාස කරන්නේ නැතුව ඔයාලට මේ වෙලාවේ කරන්න පුළුවන් කැපකිරීම කරන්නකො. හරි. මම කියනවට කරන්නකො. මේක වීඩියෝ එක බලලා සෙකන්ඩ් ෂයි එක කියන එක ඔළුවෙන් එහෙම් පිටින්ම අයින් කරගන්න. හරි. ඔයා ෆස්ට් ෂයි එක ලියනවනේ සෙකන්ඩ් එක ගැන තීරණය කරන්න ඕනේ. හරි. ෆස්ට් එක ලියන්නේ නැතුව සෙකන්ඩ් එක ගැන තීරණය කරා කියන්නේ ඌ එතනම ෆේල් බා. ඌගේ ෆස්ට් ෂයි එක නැහැ ඉතින් එහාට. හරි. ඒක ඌ ෆස්ට් ෂයි එකේ අර කරපු කැපකිරීම මේ ටික ඔක්කොම වැඩක් නැහැ. වතුර එනවා. හරි. එහෙනම් මේ වීඩියෝ එක බලලා පොඩ්ඩක් ඔක ඔලුවට ගන්න මට මං හිතනවා අර කියන්න try කරපු දේ කියුණා කියලා. හරි. මටත් මහන්සි ඇත්තටම මේ ඒ වුණාට අර මම මෙච්චර කාලයක් කතා කරන වීඩියෝ එකක් කොහෙවත් දාලා නැහැ. හරි. මේක දෙන්නේ තුන් දෙනෙම කිව්වා ඇත්තටම. හරි. බොරුනේ සිරාට කියන්නේ. හරි. දෙන්නේ තුන් දෙනෙම කිව්වා. ඒක නිකන් අර එන රැල්ලක් ඇවිල්ලා එන නිකන් worst case එක. හරි. ජරා රැල්ලක් මේක. හරි. ඒ රැල්ල කඩන්න ඒ රැල්ල එකෙක් වෙන්න එපා. හරි. එහෙම යාළුවෝ ඉන්න උන්ටත් මේක යවපන්. හරි. අමු මෝඩෙක් වෙන්න එපා. හරි. එහෙනම් ෆස්ට් කියන්නේ රත්තරන් වගේ දෙයක්. හරි. විනාශ කරගන්න එපා. පුළුවන් තරම් උපරිම මහන්සියලා වැඩේ කරන්න. හරි. ප්‍රශ්න තියෙනවා නම් ගෲප් වල මේකට කමෙන්ට් එකක් හරි ඔය දකින්න තැනකින් මම කොහේ මේක ෂෙයා වෙයිද ඒක මම මොකුත් දන්නේ නැහැ. හරි. නිකන් හිතුණා. හරි. හින්ද කරේ ගොඩ දාන්න කොහොම හරි උඹට බෑ කියලා එකක් නැහැ බං. හරි. උඹට හෝ මට හෝ බෑ කියලා එකක් නැහැ. අපේ පොසිටිව් මයින්ඩ් එකත් එක තමයි මේක දුවන්නේ. හරි. එඳ බෑ කියන නෙගටිව් මයින්ඩ් එක සම්පූර්ණයෙන් ක්ලියර් කරලා ඉවරලා පොසිටිව් මයින්ඩ් එකකින් වැඩේට වහින්නකො. හරි. එහෙනම් ජය වේවා.